තෙරුවන් සරණයි. කුසල ගවේෂී මගේ channel එක පටන් අරගෙන ටික දවසක් වුණා. ධර්මය ගැන සාකච්ඡා කරන වීඩියෝ එකක් ගේන්න මූලික හැඳින්වීමේ වීඩියෝ එක විතරයි ඉස්සෙල්ලම ගෙනාවේ. ඒකට ටිකක් කට්ටිය එකතු වෙයි කියලාත් බලාපොරොත්තු වෙමින් හිටියා. ඊටමත් සීමිත පිරිසක් තමයි. නමුත් මම මේක හයිඩ් කරන්නෙත් නෑ. කී දෙනෙක් මගෙත් එක්කලා එකතු වෙනවද කියන එක අපි බලමු ධර්මයට කී දෙනෙක් ලැබිද කියලා. ඉතින් මේ මගේ අරමුණ තමයි බුදුදහම නිවන් මාර්ගය සරල සිංහලෙන් පැහැදිලි කරන එක. ඉතින් අපි මේකෙදි මූලික වශයෙන් මේකේ මූලික කරුණු ටික ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉමු. සාමාන්‍යයෙන් බුදුදහමේ මූලිකම කරුණු ගත්තොත් අපි පටන් ගන්න අවශ්‍ය වෙන්නේ ත්‍රිලක්ෂණය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, ඊගාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඊට පස්සේ ප ဋ ාණ. මේක තමයි අපිට බුදුදහමේ සාමාන්‍යයෙන් මුල සිට යන කෙනෙකුට සරලම ඉගෙන ගන්න තියෙන මූලික කොටස් ටික. ඉතින් මේ කොටස් එකෙන් එක මේ කෙටියෙන් කියවුණාට ඉතා දීර්ඝ විස්තර සහිතව ඉතා ගොඩාක් කතා කරන්න ඕනේ මාතෘකාවන් කීපයක්, ධර්ම දේශනාවන්. ඉතින් මේවා කතා කරන්න ගොඩාක් කාල වේලාව යනවා. ඉතින් මම පියවරෙන් පියවර එකෙන් එක මේ කොටස් සාකච්ඡා කරන්න, එහෙම නැත්නම් ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තේරුම් අරගෙන මේ ධර්ම දාණය පිණිස මේන් යමක් ඉගෙනගෙන හිතේ නිවීම එක බිඳුවක් හරි ඇති කරගනී කියන බලාපොරොත්තුවෙන්. එහෙමනම් අපි අද කතාව පටන් ගමු. මගේ නාලිකාවත් subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එකක් බලන්න, දාපු වෙටියේ ඕගොල්ලන් ගාවට notification එකක් ගෙන්න ගන්න නම් bell icon එකක් click කරලා තියාගන්න. හොඳයි, අපි මෙහෙම පටන් ගමුකෝ. අපි අහලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා ගේ උප්පත්තියත් එක්කලා තීරණයන් දෙකක් ආවා කියලා අපි අහලා තියෙනවා. එකක් එයා ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා. හැබැයි මහාන වුණොත් බුදු බව, ලෞතුරා බුදු බව ලබනවා කියලා. ඉතින් මේ වෙලාවේ ඒ ආපු තීරණයත් එක්කලා උන්වහන්සේ මොකද්ද තෝරගත්තේ? ලෞතුරා බුදු බව ලබන එක තමයි තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඇයි යනුස්සෙක් තෝරගන්නකොට හොඳම දේ නේද තෝරගන්නේ? එහෙමනම් උන්වහන්සේ තෝරගෙන තියෙන්නේ හොඳම දේ. ඒ කියන්නේ එහෙනම් සක්විති රජකමටත් වඩා ඊටාම වටින දෙයක් තමයි බුදු බව කියන්නේ කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ නේ. අපි එතකොට අපි සක්විති රජකම පැත්තකින් තියලා අපි මෙහෙම බලමු. අපි දිවිවරු වෙනවා. අපි අහලා තියෙනවා මේ බ්‍රාහ්මණයෝ වෙනවා නේද? ඒ වගේ දිව්‍ය ලෝකවල යනවා. ඉතින් ඒ වගේ හොඳ නැද්ද? ලෞතර බුද්ධත්වයටත් වඩා කියලා අපිට කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට අපිට මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් යම් දිව්‍ය තලයකට යන්න කොහොමද යන්නේ? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ වෙනුවෙන් පින් කරන්න ඕනේ. ඉතින් පින්කම් කරලා නේද යම් දිව්‍ය තලයකට යන්න යම් පුණ්‍ය ශක්තියක් ගොඩනගාගත්තු උත්තමයේ ඒ දිව්‍ය ලෝකයේ පැවැත්ම සඳහා ඒ තමන් ඒ උපයාගත්තු පුණ්‍ය ශක්තිය වැය කරන්න සිද්ධ වෙනවා. ඒක හරියට මේ වගේ දැන් අපි වාහනයකට කොහේ හරි ගමනක් යන්න කියලා ටැංකිය පිරෙන්න තෙල් ගහගත්තා කියන්නකෝ. ඒ තෙල් ටික ඉවර වෙනකන් විතරයි ඒ ගමන යන්න පුළුවන්. ඉවර වුණා වෙනකොට ආපහු තෙල් ගහන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මේ දිව්‍ය සම්පatti ලබන්නත් ඒගොල්ලන් උපයාගත්තු ඒ පින් ඒ සඳහා වැය කරන්න ඕනේ. ඉතින් අපි අහලා තියෙන විදිහට දිව්‍ය තලවල ඉඳලා ඒ පින් ඉවර වෙනකන් එයාලගේ පව් කරලා තිබුණොත් ඒව පරිසම් දෙන්න, ඒවට ඵල විපාක ලැබෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද එයා දිව්‍ය තලයක ඉන්න නිසා. ඉතින් අවසානයේ දිව්‍ය තලයෙන් පහළට බහිනකොට ක්‍රමයෙන් පහළට ඇවිදින්න ඒගොල්ලන් ඔය මේ අපායগামী වෙනවා.
මොකද කරපු පව් ඉතුරු වෙලා තියෙනවා ඒව පළ දෙන්න කියලා අහලා තියෙනවා. ඉතින් දැන් අපිට හොඳයි දිව්‍ය තලයකට යන එක නේද? ඒත් ඉතින් අපි අවුරුදු 1000කට හමාරකට දිව්‍ය ලෝකේ යමුද? ගියත් ඊන් පස්සේ මොකද වෙන්නේ? ගියත් නැවතත් ඒ පුණ්‍ය ශක්තිය ඉවරුනාට පස්සේ නැවතත් මේ සසර ගමනට වැටිලා නැවතත් සමහරවිට දුක්ඛිත ගමනකට වැටෙන්න වෙනවා. ඉතින් දැන් මෙහෙම අපිට මේ සසර ගමනට වැටලා අපිට කැමති විදිහට යන්න පුළුවන්ද එහෙම? එහෙනම් අපිට කැමති විදිහට යන්න විදියක් නැහැනේ. අපි අකමැති දුක්ඛ අපි කරා යනවා. අපි යම් සැපක් සතුටක් කැමති නම් ඒක අපෙන් නැති වෙලා යනවා. ඒක තමයි මේකේ ස්වභාවය නේද? ඉතින් මේ අපි ශ්‍රී සද්ධර්මයේ කතා කරලා මේ පහදලා දෙන්න උත්සාහ කරන්නේ මේ ධර්මයේ තුලින් මේ ලෝකේ තියෙන යථා ස්වභාවය දකින්න. ඒ කියන්නේ මේ දැන් අපි හිතමුකෝ මිනිස්සත් බවක් ලැබලා ඊට පස්සේ දෙවි ඊට පස්සේ බ්‍රහ්ම එහෙම සතර අපායකට නොවැටි යන්න ඕන කෙනෙකුට අදහසක් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපිට එහෙම යන්න පුළුවන්ද? නේද? මේ ලෝකේ මිනිස්සු නොදකින දෙයක් තමයි මිනිස්සු හිතන්නේ සතුටින් ඉන්න ඕනේ කියලා. දුකෙන් මිදිලා සතුටින් ඉන්න. ඉතින් මිනිස්සු දුක අතහැරලා දුකෙන් මිදෙන ගමන් උත්සාහ කරනවා සතුටේ එල්ලෙන්න. නේද? සතුට ළඟා කරගන්න. ඉතින් ඇත්තටම එහෙම යන්න පුළුවන් ක්‍රමයක් තියනවාද? එහෙම තිබුණා නම් ඒක ඉස්සෙල්ලාම හදාගන්නේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලානේ නේද? ඉතින් අපිට එහෙම යන්න බෑ. අපිට අකමැති දුක අපි කරා යනවා. කැමැති සැපක් සතුටක් තිබුණා නම් ඒ අපෙන් නැති වෙලා යනවා. මෙන්න මේ ගැන තමයි අපි මේ කතා කරන්නේ මේ ධර්මයේ කතා කරලා දීලා මේ අපි මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට නිකන් මෙහෙම බලමුකෝ. අපි මූලික වශයෙන්ම පටන් ගමු දානයක් දෙන්නේ කොහොමද කියලා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපි පින් කරගන්න උත්සාහ කරන්නේ නේද? පින් කරනකොට ප්‍රධානම අංගයක් තමයි දානය. බුදුරජාණන් වහන්සේ දන් දිදියාව කියලානේ සසර පුරා අපි අහලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ දානයක් දෙන්නේ? බුද්ධ ශාසනයේ දානයක් දෙන විදිය එහෙම කියලා තියනවාද? ක්‍රමයක් තියනවාද? හරි විදියට නිවැරදිව දානයක් දෙන්නේ කොහොමද? අපි දන්නවද ඒ ගැන කෙනෙක් පොඩි මූලික වශයෙන් කතා කරලා බලමු. අපි නිකන් දානයක් දෙනකොට එන ප්‍රධාන ගැටලු මොනවද? මොකක්ද කොහොමද අපි දෙන්න ඕනේ? මෙහෙමයි. අපි මේ ලෝකේ අල්ලගෙන ඉන්න ප්‍රධාන කාරණා 6ක් ගැන විග්‍රහ වෙනවා. ඒ කියන්නේ මිනිස්සු මේ ලෝකේ බැඳිලා ඉන්නවා ලෝභයෙන්. කාටවත් මොකුත් දෙන්නේ නැහැ. බොහොම ලෝභයෙන් ඉන්නවා. ඊට සමහරු ද්වේෂයෙන්, ඒ කියන්නේ තරහෙන් අනිත් කෙනා ගැන නැත්තම් අපි හිතමු ස්වාමින් වහන්සේලා කරේ එම් ද්වේෂයෙන් ඉන්නවා. මෝහයෙන් ඉන්නවා. මෝහය කියන්නේ මෝඩකම. මෝඩකම කියන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ දකින්න මෝඩකමත් නෙමෙයි මේ ලෝකේ මට ඕනේ විදිහට තියෙන්න ඕනේ, මේ ලෝකේ මම බලාපොරොත්තු වෙන විදිහට තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා වගේ යම් අදහසක් ගන්නකො දැනට. මේක තව ඉදිරියේදී තවත් විග්‍රහ කරගන්න පුළුවන් මේ මෝහය කියන්නේ මොකද්ද කියලා. නමුත් මූලික වශයෙන් නිකන් හිතා ගන්නකො මේ ලෝකය Tamanට අවශ්‍ය ආකාරයට තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක මෝහය කියලා. ඉතින් මෙන්න මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මේ සසරට බැඳෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වලින් ජීවත් වෙනවා. අපි නිකන් හිතලා බලමු ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ජීවත් වෙන කෙනෙක් මරණයෙන් මතු කොහෙද ඉපදෙන්නේ? අපායනේ. ඔබ හරි හිතපු විදිය. ඉතින් අපායේ ඉපදෙනවා, අපායගාමී වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලත් සසරේට තවත් බැඳෙනවා. තව කෙනෙක් මේකේ අනිත් පැත්ත අලෝභයෙන් ලෝභකම් කරන්නේ. අද්වේෂයෙන්, ඒ කියන්නේ තරහ එන වැඩ නොකර නිමිච්ච එහෙම. අමෝහයෙන් අමෝහය කියන්නේ මේ ලෝකේ මම බලාපොරොත්තු වෙන විදිහම තියෙන්න ඕනි කියලා එහෙම හිතන්නේ නැහැ. මේක තමයි ලෝක ස්වභාවය කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියනවා. අපි එහෙම හිතමුකෝ. එහෙමනොත් එයා මරණයෙන් මත්තේ කොහෙද ඉන්නේ? එයා මරණයෙන් මතු ඉපදෙන්න ඕනේ දිව්‍ය ලෝකයක. ඉතින් අපි දැන් මූලිකවම මුලින් කතා කරේ දිව්‍ය ලෝකයක ඉපදුණා ඒත් මේ සසරෙම නේද?
අපායක ඉපදුනත් දිව්‍ය ලෝකයක ඉපදුනත් ඒත් මේ සසරෙමයි. අපි ඉතින් එහෙනම් මේ දෙකම අපි දැනුම හැටියට අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු විදිහට මේ දෙකම මේ සසරෙම නම් අපිට මේකෙන් ඉවර වෙන එකක් නැහැනේ. ඉතින් අපි සසරේ ඉතින් මේ ඉඳපුවම මොකද තියෙන වරද? නරක මොකද්ද? මේ හොඳට ඉන්නේ නේ. හොඳට ජීවත් වෙනවා. මේ හොඳට කාලා දීලා ඉන්නවා. මොකද්ද වරද? ඉතින් සසර නරකද මේ සසර? ඉතින් මෙන්න මේ වෙලාවට තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ යමෙක් හෝ යමක් බිහි වුණොත් ඇති වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොනවාද මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් කියන්නේ? අපි ওই ජාති කියන එක පොඩ්ඩක් පසුව කතා කරමුකෝ. ජාති කියන එක පැත්තකින් තියලා ජරා මරණය. ජරා මරණයක් කියන්නේ අපි හිතමුකෝ මොකද්ද අපිට දුකක් හිතෙන දෙයක් අපි කෙල්ලි. තමන්ගේ ඥාතියෙක් නෑදෑයෙක් හිතවතෙක් තමන්ගේ අම්මා තමන්ගේ බිරිඳ ඒ වගේ මරණයක් වුණොත් ශෝක වෙනවා නේද? ශෝක වෙනවා කියන්නේ ඊට පස්සේ දුක් වෙනවා. පරිදේව වෙනවා. ඒ මේ වේදනාව තවත් වැඩි වෙනවා. දුක්ඛ කියන්නේ දුක දැන් ඉස්සෙල්ලා හිතට දැනුනේ පස්සේ දැන් ගතටත් දැනෙනවා. දෝමනස්ස මනස ඒ සාමාන්‍ය මනසෙන් ක්‍රියා කරන්න බැරි වෙනවා. ඊට පස්සේ උපායාස කියන්නේ මහා වෙහෙසක් මහා උත්සාහයක් කරගන්නවා ඒ තත්වයන්ට මුහුණ දෙන්න. මෙන්න මේක තමයි මේ ජාතිය ඇති වුණොත් ඒ ජාතියේ ජරා මරණය නිසා ඇති වෙන ඊගාවට ඇති වෙන තත්වයන් මේ විදිහට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ ලෝකේ ඉතින් අපිට හොඳයි කියලා හිතුවට හොඳ නෑ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ටපත් වෙනවා. ඒක නිසා මේ සසරේ අපිට හොඳයි කියලා ගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නේ විදිහට මේ ජරා මරණය වෙන්නේ මිනිස්සෙකුට විතරද? එතකොට විතරද අපි දුක් වෙන්නේ? මිනිස්සෙකුට තමන්ගේ නෑදෑයෙකුට තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ සහෝදරයෙකුට එහෙම මරණයක් වුණොත් විතරද දුක් වෙන්නේ? අපේ ගෙදර සුරතල් සතෙක් හදනවා. ඒ සතා මොකක් හරි වෙලා මැරෙනවා. එතකොට අපි මේ දුක් ටිකට මුහුණ දෙන්නේ නැද්ද? ඒ සතාගේ මරණය ජරා මරණය වුණාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ටපත් වෙන්නේ නැද්ද? ඒත් අපි මේ විදිහටම සිද්ධ වෙනවා. අර මිනිස්සෙක් වෙනු තරම් නැති වුණා. අපි හිතමුකෝ තමන්ගේ නිවස කඩා යනවා. කඩාගෙන යනවා මොන හරි වෙලා. එතකොට නිවසේ මරණය නේද? එහෙම වෙනකොට අපි මේ දෙයට මුහුණ දෙන්නේ නැද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට. ඒත්පත් වෙනවා. අපි හිතමුකෝ තමන්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා නැත්නම් එන්ජින් එකේ මොන හරි ට්‍රබල් එකක් එනවා මොන හරි. එතකොට තමන්ගේ වාහනේ මරණය. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඒත් සිද්ධ වෙනවා. අර මිනිස්සෙක් මරන තරම්ම නැති වුණත් ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට අපි හිතලා බලන්න මේ අපේ ජීවිත කාලේ අපි මොනතරම් දුක් විඳිනවද? මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට මොනතරම්පත් වෙනවද ජීවිතේ හැමදාම දෛනිකව මේවටපත් වෙනවා. අපි දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? මේ Taman දුක් විඳිනවා කියන එක දැනෙන්නේ නැහැ. හේතුව තමයි මතු යම් සැපතක බලාපොරොත්තුව විසින් මේ දුක වහලා තමයි අපිට ගෙනල්ලා දෙන්නේ. එතකොට අපිට දුක විඳිනවා කියලා දැනෙන්නේ නැහැ. මතු යම් සැපතක් කෙරේ තියෙන බලාපොරොත්තුව නිසා මේ දුක් විඳිනවා. ඒක නිකන් උදාහරණයකට අපි ගත්තොත් මෙන්න මේ විදිහට. අපි හිතමු
ගල් වලක. ඔයගොල්ලන් දන්නවා ඇති ගල් වලක ගල් කඩන රැකියා කරන ස්ථානයක් අපි හිතාගමුකෝ. ඉතින් ගල් වල ගත්තොත් ඊටාම දුක්ඛිත ස්ථානයක්, දුක්ඛිත රැකියාවක්. ඉහළින් ඊටා තද අවු රශ්මිය වැටෙනවා. ඒ රශ්මියට ගල් වල තියෙන ගල්, ඒක නිසා ගලුත් බොහොම රත් වෙලා. ඊගවට එහි වහල ගහලා මොකුත් එහෙම හෙවිල්ලලා නැහැ. හේවණක් වැටෙන්න. ඊගවට මේ ගල් ඊටාම බර කුළු ගෙඩියක් උස්සලා ගහලා තමයි ගල් කඩන්න ඕනේ. ඒ කඩනකොට අර කුළු ගෙඩිය ගල් වල වදිනකොට ඒ ගල් වල තියෙන කුඩා පතුරු කෑලි කැඩිලා ඇවිදින් ඇඟේ වදිනවා. වැදිලා තුවාල වෙනවා. තුවාල වෙලා ලේ එනවා. එතකොට ඒ තුවාලෙට අර මහන්සියත් එක්කලා ඇඟෙන් දාන දාඩිය ඒ තුවාල වලට ගිහිල්ලා දෙවිල්ල හැදෙනවා. මොනතරම් දුක්ඛිත ජීවිතයක්ද නේ. නිකමට හිතන්න යම් දවසක දවල් කෑම වෙලාවේදී මේ වැඩ කරන ගල් වල වැඩ කරන කීප දිනෙක වැඩ කරන කට්ටිය ගහ යට කෑමකට ඇවිදින්න ගහක් යට වෙලා කෑම කාලා කියනවා මේ අද නම් හරි මහන්සි. ඊටාම අවු රශ්මිය තදයි. අද නම් වැඩට යන්න බෑ හවස් වරුවේ. අපි ගෙදර යන්න. වැඩ වුන්නේ නැහැ කියලා. නිකමට එහෙම හිතමු. ඒ වගේ වෙලාවක මේ ගල්වලේ අයිතිකාරයට මේ පණිවිඩය යනවා. එයා බලනවා අද මේකට අපිට තියෙන ඇනුම, ඒ කියන්නේ ඕඩරයක් සැපයුම දෙන්න හම්බ වෙන්නේ නැහැ මේගොල්ලන් වැඩ කරේ නැත්තම්. අද වැඩ කරන්න ඕන. එයා ඇවිදින් උපක්‍රමශීලී වෙනවා. උඹලා වැඩ කරපල්ලා. උඹලට අද පඩි දෙගුණයක් ගෙවනවා. පඩි දෙගුණයක් ගෙවනවා. හෙට නිවාඩුවකුත් දෙන්න. අද මේ ගල් ටික කොහොම හරි කඩලා දී. මොකද කියන්නේ? අරගොල්ලන් ආපහු වැඩට යනවද නැද්ද? වැඩට යනවා. හේතුව දෙගුණයක් පඩි කියන බලාපොරොත්තුව. හෙට නිවාඩු කියන බලාපොරොත්තුව. මතු යම් සැපතක බලාපොරොත්තුව විසින් දැන් දුක අඩු කරාද? අර ගල්වලේ අයිතිකාරය ඇවිදලා එයා ඉරේ එළිය අඩු කරාද? කුණු ගෙඩිය බර අඩු කරාද? අර ගල් පතුරු ඇවිදලා කැපෙන එක නැති කරාද? ඒ කිසිම දෙයක් කරේ නැහැ. දුක ඒ විදියටම තියෙනවා. හැබැයි දුක වැහිලා යනවා. මොකක් නිසාද? මතු යම් සැපතක බලාපොරොත්තුව විසින්. ඉතින් මේ ලෝකේ මිනිස්සු ජීවිතේ අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. දුක් විඳින්න හේතුව තමයි මතු යම් සැපතක බලාපොරොත්තුව විසින් දුක හංගලා තියෙන්නේ. අපිට දුක දැනෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දුකෙන් මිදිලා සැපත හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියනවද? සැප අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියනවද? එහෙම ක්‍රමයක් තියෙනවා නම් ඒක කවුද කොහොමද කරන්නේ? කොහොමද ඒ ක්‍රමය මොකද්ද? ඒ සැපත ළඟා කරගන්න පිළිවෙල මොකද්ද කියන එක ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරමු නේද? ඉතින් මේ කතාව මුලින්ම පටන් ගත්තේ මේ දානයක් දෙන්න කොහොමද දෙන්නේ කියන එකත් එක්කලානේ. මේ ලෝභ, ද්වේෂ, මෝහ. මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිනිස්සු ඒවා නැතුව අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් මේ කාරණා හයෙන්ම මිදිලා දන් දෙන්න ඕනේ, පින් කරන්න ඕනේ කියලා තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. කොහොමද මේ විදිහට කරන්නේ? මේක ඊගාව ප්‍රශ්නේ. දැන් අපි දානයක් දෙනකොට කොහොමද ලෝභයට අහු වෙන්නේ? ලෝභයට අහු වෙනවා බඩු ගන්න ගියපුවා. මිල වැඩි අඩු තනින් ගන්නවා. ලෝභයට අහු වෙනවා. නේද? පන්සලට දානේ අරන් ගිහිල්ලා පූජා කරලා ත්‍රිවිල් එක ගෙදර ඇවිදින්න බැලලා කීයද මල්ලි ගන්න? 120යි. ආපහු වැඩි 100ක් ගන්න. ලෝභය. ඒ වගේ විවිධ අවස්ථාවල මගේ අදහස ඒ වගේම මම හිතන්නේ සාර්ථක ක්‍රමය තමයි යමෙක් දානයක් දෙන්න උත්සාහ කරනවා නම් මේ දානය සඳහා Tamanට වියදම් කරන මුදල වේලාසනින් හිතා ගන්නවා.
මම මේ දානේ වෙනුවෙන් මම මෙච්චරයි රුපියල් 50000 වියදම් කරන්න කියලා. එතකොට ඒ දානේ අවසන් වෙනකොට ඒ 50000 යම් මුදලක් ඉතුරු වෙලා තිබ්බත් ඒක නැවත ගන්නෙ නෑ. ඒක පන්සලටම පූජා කරලා යනවා. ඒ විදිහට අපි ලෝභයෙන් මිදෙන්න පුළුවන්. ද්වේෂය. අපි ද්වේෂය ගත්තොත් කෑම සකස් කරද්දි දානේ සකස් කරද්දි කේන්ති යනවා තව කෙනෙක් පොල් මිරිකනවා අත හොදලා නැද්ද පොල් ගාන විදිය වැරදි පන්සලට දාන ටික අරන් යන්න එළියට බහිනකොට වැස්සක් ආවොත් බෑන්න ආණ්ඩුවටත් එක්කලා බහිනවා ද්වේෂය යනකොට පන්සලේ ආම්දුරු ලොකු ආම්දුරු නැහැ පොඩි ආම්දුරු ගැන අපි දන්නවා සිගරට් බොනවලු දැකලවත් නෙමෙයි දන්නෙත් නැහැ නිකම් මිනිස්සු ගමේ කතා වෙන ඒවා කියලා බයිනවා. කොහොමද ඉතින් මේ ද්වේෂයෙන් බේසෙ? ද්වේෂයෙන් මිදෙන්න හොඳම ක්‍රමය තමයි මම මේ දානය පූජා කරන්නේ ලෞතුරා බුදු පසේ බුදු අරිහත් මහරහත් තන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝ රත්නය උදෙසා මේ මාගේ දානේ පූජා වේවා කියලා හිතාගෙන පූජා කරපුවාම අපිට ද්වේෂයෙන් මිදෙන්න පුළුවන්. රාග ද්වේෂ. රාගයයි ද්වේෂයයි නැති තැන මෝහයක් නැහැ. එතකොට රාගයෙන් ද්වේෂයෙන් මෝහය නැති තැන නැතුව ලබා දෙන දානය ත්‍රි හේතුක දානයක් වෙනවා. බුද්ධ දේශනාවේ සඳහන්. ඉතින් ත්‍රි හේතුක දානයක් දෙන්න ඕනේ කියලා තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. අපේ බුද්ධ ශාසනයට අනුව බුදුදහම අදහන කට්ටිය දානයක් දෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට ත්‍රි හේතුක දානයක්. එතකොට මේ ත්‍රි හේතුක දානයක් දෙනකොට මූලිකවම අපි මේ දානය පූජා කරන්නේ හිතුවනේ මේ පන්සලේ ආමුදුරන්ට තමයි ගිහින් දානි පූජා කරන්නේ. නමුත් අපි හිතුවා මේ දානය මන් දෙන්නේ ලෞතුරා බුදුපසේ බුදු අරිහත් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝ රත්නයට කියලා. ඒක සාමාන්‍යයෙන් අර පන්සලේ ආමුදුරන්ට පූජා කළා වුණත් අපේ මේ සිතුවිල්ල ඉතා උත්කෘෂ්ටයි. ඒක නිසා මේ දානය ත්‍රි හේතුක දානයක් වගේම උත්කෘෂ්ට දානයක් වෙනවා. ඒ වගේම අර මං දේලාසනින් සඳහන් කරා මෝහයෙන් ලෝභයයි ද්වේෂයයි නැති තැන මෝහය නැහැ කියලා. එතනදී තව කාරණයක් අපි එකතු කරගනිමු. මොකද්ද මේ මෝහය කියන්නේ අපි දැන් දන්නවා මේ දානයක් දීලා මේ දිව්‍ය ලෝකේ ගියාට අපිට පළක් නැහැ. මේ නිවීමක් නැහැ කියලා. ඒක නිසා අපි මේ දානෙ දෙනකොට මෙතෙක් කරක් දිව්‍ය ලෝකයේ සුජාතා මල්ලිකාමින් සිටු සම්පත් ලැබ ඊගාවට මොකද සූසට ආභරණය ලැබිලා ඒ වගේ විවිධ මේ බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තු දැන් මොකුත් නැහෙනේ. දැන් එකම බලාපොරොත්තුව මේ දානය දීලා යම් පිනක් නැත්තම් ඒ මගේ නිවනටම හේතු වාසනා වේවා කියන උදාර සිතුවිල්ලක් එක්කලානේ දානෙ දෙන්නේ. එතකොටනේ මෝහය නැති වෙන්නේ. ඉතින් එතකොට එහෙනම් අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වගේම මේ මෝහයෙන් මිදුණු මේ සිතුවිල්ල. ඒ කියන්නේ මේ පින නැවත තමන්ගේ දිව්‍ය තලවල යන්න නැත්තම් සසර ගමන දික් කරගැනීමේ සඳහා අවශ්‍ය කරගන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. සසර ගමන කෙටි කර ගැනීමේ අලමුණින් පමණයි මේ පින උපයෝගී කරගන්න උපනිශ්‍රය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙච්චාම මේ දානේ කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත ලෙස දානය සකස් කරලා දුන්නා කියලා. මේක දෙන්න ඕනේ අපි අහලා තියෙන විදිහට ආර්යයන් වහන්සේ නමකට මේ විදිහට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත ලෙස
ජීවිත කාලෙටම එකම එක දානයක් දුන්නත් ඇති. නමුත් මේක දානේ දීලා පුහුණු වෙලා කරන්න ඕන එකක් කියන එක දැන් ඕගොල්ලන්ට වැටහෙනවා ඇති. මොකද මේක ඒ තරම් ඉතා අපහසු ගොඩාක් වරදින්න පුළුවන් කාරණාවක්. ඒක නිසා මේවත් ප්‍රගුණ කරන්න ඕනේ. දාන දීලා මේවා ප්‍රගුණ කරගන්න ඕනේ. එතකොට තමයි මේක නිවැරදි ආකාරයෙන් අපිට දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ආර්යයන් වහන්සේ නමකට මේ විදිහට එකම එක දානයක් දුන්නත් ඒ මහත්ඵල මහානිසංස දානයක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මොකද්ද මහත්ඵල මහානිසංස කියන්නේ? අපි ඒකත් පොඩ්ඩක් ලියා ගමු. නේද? අපි අහලා තියෙන විදිහට බුද්ධ දේශනාවේ හැටියට දානයක් දුන්නාම ඒ දානේ මේ ලැබෙන පින අපි දානයක් දෙන්නේ පිනක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දානයක් දුන්නාම තමයි පින් ලැබෙන්නේ. මොකද්ද? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත ලෙස ආර්යයන් වහන්සේ නමකට දානයක් පූජා කරපුවාම අන්න ඒකට පිනක් ලැබෙනවා. ඒ පින කොයි වගේද? අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන කාරණා පහක් පූර්ණය වෙනවා මේ දානය දෙන පුජ්‍යලයට. මේ කාරණා පහ කොයි අවස්ථාවකද වැදගත් වෙන්නේ? ඒ පුජ්‍යලයා කන සම්පත්තිය ලබන යම් අවස්ථාවකදී මෙන්න මේ කාරණා පහ ලැබෙනවා. මොනවද? ආයු කියන්නේ කන සම්පත්තිය. එහෙම නැත්නම් කිලුට්ට නසා දමන අවස්ථාවක් එනවා එයාට. ඒ එන අවස්ථාවේදී එයාගේ ආයු ජීවත්ව ඉන්නවා. වර්ණ කියන්නේ පාට නෙමෙයි, ප්‍රබෝධයෙන්. ඒ කතාව තමන්ට කල්යාණ මිත්‍රයෙක් ලැබිලා මේ සසරෙන් එතෙර වෙන මාර්ගය කියලා දෙන ඒ කතාව හොඳින් සවන් දීගෙන ඉන්න පුළුවන් ප්‍රබෝධයක් දැනෙනවා. ආයු, වර්ණ, සැප කියන්නේ එය කනට මිහිරි, මහා කටුක කරදර අහන් ඉන්න බෑ, කම්මැලි එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඒ කනට මිහිරි, අහන්න තවත් ආස හිතෙනවා. ආයු, වර්ණ, සැප, බල කියන්නේ බලයක් ලැබෙනවා. ඒක දෙආකාරයකින් බලයක් කියන්නේ මේ කතාව අහන් ඉන්න තරම් හිතට බලයක්, ශක්තියක් ලැබෙනවා. වගේම අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය ධර්මය අහන්න යන්න තියෙන අපහසුතාවයන් ගොඩාක් කට්ටියට බිරිඳට යන්න ඕනේ, මහත්තයා යන්න දෙන්නේ නැහැ. ගෙදර වැඩ කටයුතු කුඩවල්. මහත්තයාට යන්න ඕනේ, බිරිඳ යන්න දෙන්නේ නැහැ. නැත්නම් ඔෆිස් එකෙන් යන්න බෑ, නිවාඩු ගන්න බෑ. මේ වගේ විවිධ ප්‍රශ්න. මේ බලයට ප්‍රතිවිරෝධ බලයක් දක්වලා ඒවා මඩ පවත්වගෙන යන්න තරම් බලයක් ලැබෙනවා මේ ආකාරයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත ලෙස දානයක් දුන්නොත් ජීවිත කාලෙදී එකක් දුන්නත් ඇති. එතකොට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා මේක ඉතා වැදගත්. මොකද යමෙක් මේ බණක් අහන්න ඇවිදින්න වාඩි වෙලා නිින්ද යන්නේ නැතුව අහගෙන හිටියත් වැඩන්නේ මේ කියන කතාව තේරෙන්නේ නැත්තම් නේ. ඉතින් මෙන්න මේ කොටසත් සම්පූර්ණ වෙනවා මේ විදිහට දානයක් දුන්නොත්. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන මේ කොටස් පහ පූර්ණේ වෙනවා මේ විදිහට දානයක් දුන්නොත්. ඉතින් මේ කොටස් පහ ප්‍රයෝජනවත් වෙන්නේ මොනවටද? නේද? මේ කොටස් පහෙන් ඉදිරියට කොහොමද මේ අපි ප්‍රයෝජන ගන්නෙ? මේ වගේ දානයක් දුන්නාම මේ ලැබෙන ප්‍රයෝජනය අපිට කවද්ද කොතනදද ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොටස මෙතෙක්කල් මම කතා කරේ මේ බුදුදහමේ මූලික කර්ම වලට එන්න ඕනේ වපසරිය හදාගන්න. තවමම මම මේකේ ත්‍රිලක්ෂණයවත්, චතුරාර්ය සත්‍යවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයවත්, ප ဋ ාණවත් කිසිම දෙයක් කතා කරේ නැහැ. මම මේ ධර්මයට එන්න ඕනේ මූලික පසුබිම, මූලික සැලැස්ම හදාගන්න තමයි අද දවස කතා කරේ මේ පළවෙනි වීඩියෝ එකකින්. ඉතින් අපි ඊගව වීඩියෝ එකෙන් කතා කරමු මෙතනින් ඉදිරියට මේ විදියට දානයක් ලැබුණාම අපිට මේ ලැබිච්ච
ආයු වර්ණ සැප බල ප්‍රඥා අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ? එයින් ලැබෙන වාසි මොනවද? නේද? අපේ සසර ගමන කෙටි කරගන්න මේන් අපිට හම් වෙන උදව්ව මොකක්ද? අපි ඒව කොහොමද ප්‍රයෝජනෙට ගන්න කියන එක අපි ඊගාව වීඩියෝ එකෙන් එවනම් කතා කරමු. හොඳයි එහෙනම් හැම දිනාටම නැවත ආරාධනා කරනවා මේ ධර්ම දානීය පිණිස හැම කෙනෙක් අතරම ෂෙයා කරන්න. මේක බලලා ඔබගේ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් ලබා දෙන්න. එහෙනම් ගිහින් එන්න. තෙරුවන් සරණයි හැම දිනාටම.